අයිබෝන් සේලාම ඉතින් අපෙන් සතුටින් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ වීඩියෝ එකක් ඇත්තට ගොඩ කාලයකට පස්සේ. ඉතින් කාර්යබහුලත්ව නිසා මට වීඩියෝ කරන්න බැරි වුණා. නැවතත් මම වීඩියෝ කරන්න පටන් ගත්තා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ගොඩාක් දෙනෙකුට මම අහලා තමයි අක්මාවේ තෙලෙන ෆැටි ලිවර් අවස්ථාව අපි කොහොමද රිවර්ස් එකට ආපස්සට කරගන්නේ. මොකද ගොඩාක් දෙනෙක් හිතනවා මේ ෆැටි ලිවර් එමෙතන අක්මාවේ තෙල් අපි වැඩිපුර තෙල් පරිභෝජනය කිරීම තුළින් අපගේ අක්මාව විනාශයටපත් වෙනවා. එමෙතන අක්මාවේ තෙල්. එහෙම නැත්නම් අපි කියන්නේ ෆැටි ලිවර් ෆැට් කියන්නේ වැඩිපුර ෆැට් භාවිතා කිරීම තුළ එහෙම නැත්නම් අපි වැඩිපුර මස් ආහාර ලබා ගැනීම තුළ බිත්තර ලබා ගැනීම තුළ අපේ අක්මාවට මිද තැම්පත් වෙලා අපේ අක්මාව අසීමිතත්වයටපත් වෙනවා. ඒක කවුරුත් දන්නවා අක්මාවේ තෙල් අපිට ආකාර දෙකකින් හඳුනා ගන්න පුළුවන්. ඔයා දන්නවා අරක්කු මේ වගේ දේවල් භාවිතා කිරීම තුළ ඇල්කොහොල් සිරෝසිස් කියලා හැදෙනවා. එතකොට බලන්න මේ සිරෝසිස් කියන්නේ අක්මාව සම්පූර්ණ විනාශ වෙන අවස්ථාව. මෙතනදි ජීවිතයේ අනිවාර්යෙන් තමන ජීවත් වෙන හැකියාව නම් වෙනත් අක්මා බද්ධ කිරීම කොටසක් හෝ බද්ධ කිරීම සිදු වෙනවා. එතකොට බලන්න නොන් ඇල්කොහොල් සිරෝසිස් ඒ කියන්නේ මේ අරක්කු වගේ දේවල් භාවිතා නොකර අපිට සිරෝසිස් තත්ත්වයට හට ගන්නත මේක තමයි අපගේ වාර්තාව වලින් වැඩිපුරම සමාජයේ තියෙන්නේ නොන් ඇල්කොහොල් සිරෝසිස්. එතකොට මේකට ප්‍රධාන හේතුව කුමක්ද? මම මුලින් කිව්වා වගේ අපි හිතනවා ගොඩාක් රතු මස් කෑවොත් ගොඩාක් ෆැට් වර්ග තියෙන එතකොට චීස් වර්ග එතකොට බටර් වර්ග මීකිරි වර්ග එතකොට මේ වගේ දේවල් වැඩිපුර කෑවොත් අක්මාව තෙල් තැම්පත් වෙලා අපිට මේක හැදෙනවා. නැත්නම් අපි වැඩිපුර තෙල් පොල් තෙල් ඒවා මොකක් හරි ඔයිල් වර්ගයක් වැඩිපුර ආහාර ලබා ගැනීම තුළ අපිට ෆැටි ලිවර් නැත්නම් අක්මාවේ තෙල් හටගෙන අපේ අක්මාව විනාශපත් කරනවා. ඇත්තට මේක ඉතාමත් අපේ සමාජයේ තියෙන වැරදි සාගත වෙලා තියෙන මතයක්. අපි තේරුම් ගන්න ඕනේ මේ අක්මාවේ තෙල් නම අක්මාවේ තෙල් නැත්නම් ෆැටි වුණාට මේකේ අපගේ තැම්පත් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ කුමක්ද කියලා. ඉතින් ඔබට මම පැහැදිලිව කියන්නම්. අපගේ රටේ මේ අක්මාවේ තෙල් වැඩිපුරම තියෙන කාන්තාවන්ට නැත්නම් මේ අරක්කු වගේ දේවල් මත්පාන භාවිතා කරන නොකරන පුද්ගලයන්ට ඒක වාර්තාවලින් පෙන්වන්න කරලා තියෙනවා. එතකොට මේක හැදෙන්න ප්‍රධානම සාධකය මොකක්ද? කවුරු කොහොම කිව්වත් ඇත්තම ප්‍රධානම සාධකය තමයි සීනි. මේ සීනි කියන්නේ අද සමාජය තුළ අපි භාවිතා කරන රසකාරකයක් හැටියට. ඔබ දන්නවා සීනි හදන පිළිවෙල. එතකොට මේ සීනි වල අපිට ලබා ගන්න පුළුවන් ද අපේ ශරීරයේ සෛල තුළ ශක්තිය. මේක අංක 1. අපගේ සෛල තුළට ශක්තිය ලබා ගන්න ග්ලූකෝස් වල. එතකොට ග්ලූකෝස් වල උඩින්ම තියෙන එක තමයි අපි හිතන්නේ අපි භාවිතා කරන සීනි. එතකොට අද සීනි පාවිච්චි නොකරන ගෙදරක් හොයන්නේ නැති තරම්. ඔයාලට කවදාක්වත් ඕනම ගෙදරක ගියොත් සීනි දාලා තේකක් අනිවාර්යෙන් හම්බ වෙනවා. එතකොට මේ සීනි කියන්නේ අපිට සෛල තුළ ශක්තිය ලබා ගන්න පුළුවන්ද? පැහැදිලි උත්තරේ බෑ. සීනි තුලින් අපගේ ශරීරයට ශක්තිය ලබා ගන්න බෑ. මේක ඔළුවේ දාන්න සීනි වලින් කරන පරීක්ෂණ වර්තා ගොඩාක් තියෙනවා. ඉතින් මේ සීනි කියන්නේ දැනට ලෝකයේ ඕනම රටක භාවිතා කරන්නේ රසකාරකයක් හැටියට දිව පිනවන්න. ඔයාට පුළුවන් සීනි නැති කෑමක් කඩේකින් ඔයාට හොයාගන්න. කේක් කෑල්ලක් කෑවොත්, එතකොට ටොපියක් කෑවොත්, චොකලට් කෑල්ලක් කෑවොත්, එතකොට බනිස් එකක් කෑවොත්, සෝඩිස් එකක් කෑවොත් මේ හැම දෙයකටම මේ රසකායම රසය මේක අපේ දිව පිනවන සීනි එකතු කරලා තියෙනවා. එතකොට මේකට කියන්නේ ඇඩ් සුගර් කියලා. එතකොට සීනි නැති කෑමක් අපගේ සමාජය තුල හොයාගන්න නැති තරම. එතකොට මේ සීනි කියන්නේ කෑමක් රස ගන්නවන්න දාන්න පුළුවන් රසකාරකයක්. එයි මම මේ රසකාරකය කියන්නේ අපේ මුලින්ම සීනි රසයට දැනෙන්නේ දිවට. එතකොට අපේ ශරීරයට තුල යනකොට මේක සල්ල ග්ලූකෝස් බවට පරිවර්තන වෙලා ග්ලූකෝස් විද්‍යාත්මක හඳුන්වන්නේ. එතකොට මේ ග්ලූකෝස් අපගේ සීනි තුලින් ලබා ගන්න ග්ලූකෝස් ප්‍රමාණය අපගේ කුඩා ඒකක ජීවත් වෙන්න ඕනේ සෛල අපගේ ශරීර ශක්තිය ලබා ගන්න සෛල තුළට මේ ග්ලූකෝස් යන්න ඕනේ. හැබැයි පිටකොන්දක් තියෙන කිසිම ජීවියෙට මේ සීනි වලින් ශරීරයට අවශ්‍ය ප්‍රයෝජනයක් නැහැ. මේ සෛල මේ තියෙන සීනි වලින් ලබා ගන්න ග්ලූකෝස් භාවිතා කරන්න බෑ. එතකොට අපගේ ශරීරේ වැඩි වෙන්නේ මොනවද? අපගේ ශරීරයේ ග්ලූකෝස් වැඩි වෙනවා. එතකොට ග්ලූකෝස් කියන්නේ සීනි වැඩි වෙනවනේ. මං කෑවේ සීනි කියලා හිතුවොත් සීනි තමයි ඇඟේ වැඩි වෙන්නේ. එතකොට ඔයා දන්නවා අපේ ශරීරයේ මේ තියෙන ග්ලූකෝස් සෛල තුළට හෝ අක්මාවට යන්න තනියම හැකියාවක් නැහැ. ඒකට මෙතන අපේ අග්න්‍යාසය නිෂ්පාදනය වෙනවා ඉන්සුලින්. මේ ඉන්සුලින් උපකාරී කරගෙන තමයි අපේ කුඩා ඒකක සෛල ශක්තිය ලබා ගන්න. ඒ වගේම අක්මාවේ මේවා තැම්පත් වෙන ග්ලයිකෝජන් වල අක්මා තැම්පත් වෙනවා. ඒකට ඒක තාවකාලිකව ලබා ගන්න තැම්පත් වෙනවා. ඒකට වැඩිපුර තියෙන දේවල් තමයි අපගේ අක්මාවේ තැම්පත් වෙන්නේ. අක්මා තැම්පෙන්නේ ග්ලූකෝස් සීනි වශයෙන් නෙමෙයි. ඒවා තැම්පත් වෙන්නේ අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ෆැට් එහෙම නැත්නම් මේ දේ වශයෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි සීනි විතරක් භාවිතා කරොත් අපේ සෛල තුළට මේ ඉන්සුලින් ආවත් අපේ සෛල තුළට මේවා බාරගන්නේ නැහැ. බාර ගන්න බෑ. එතකොට මේවා අපේ සෛල තුළට අපේ කෙලියම යන්නේ අක්මාවට. එතකොට
අක්මාවේ තමයි අපගේ ප්‍රධාන වශයෙන් ග්ලයිකෝජන් වශයෙන් තියෙන සුළු ප්‍රමාණයක් આવොත් ඒවා ග්ලයිකෝජන් වශයෙන් තැන්පත් වෙනවා. හැබැයි අපි සීනි වැඩිපුර ප්‍රමාණයක් දවසට භාවිතා කරොත් අපගේ තැන්පත් වෙන්නේ අක්මාව මේදේ වශයෙන් තමයි ෆැට් එක මගින්. මේක තමයි සරල වෙනනම් අපේ පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් මේ සෑන්දී එකමාරක ප්‍රමාණයක් තමයි දවසකට අරගෙන අපිට අවුරුදු 50ක් 60ක් මත් අක්මාවෙන් තැන්පත් වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමයි අර ඩයබටික් එහෙම නැත්නම් අක්මාවේ තෙල් අවුරුදු 40ක් පැනනට පස්සේ සෑම සෑම 100 දෙනෙක් චෙක් කරොත් 85කට වඩා වැඩි ප්‍රමාණයක් අක්මාවේ තෙල් එහෙම නැත්නම් දිවැඩියාව වැරදිලා තියෙන්නේ. මොකද අපිට දෛනික තියෙන ප්‍රමාණයට වඩා අපි වැඩිපුර භාවිතා කිරීම අපි අවුරුදු 100ක් කන්න තියෙන සීනි ප්‍රමාණය අපි අවුරුදු 45ක් යනකොට තමයි අපිට මේ ලෙඩ හැදෙන්නේ. විශේෂයෙන්ම අක්මාවේ තෙල් එහෙම නැත්නම් දිවැඩියාව. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇයි අපි සීනි භාවිතා කරන්නේ මේ තීන ප්‍රමාණය. සීනි කියන්නේ අවශ්‍යම කරන දෙයක් නෙමෙයි අපේ ශරීර ශක්තිය ලබා ගන්න කියලා මම මුලින්ම වීඩියෝ එකේ කිව්වා. එහෙනම් ඔයාට අක්මාවේ තෙල් එහෙම නැත්නම් දිවැඩියාව සදාටම ඔයාට තුරන් කරන්න ඕන නම් අපි රසකාරකයක් විදිහට භාවිතා කරන සීනි භාවිතාව තමන්ගේ තියෙන ගෙදරින් තමන් අයින් කරන්න. මොකද සීනි වලින් ශරීර කරන හානිය සුළු පාටු නෙමෙයි විශාල හානියක් කරනවා. දිවැඩියාව හැදුණු කෙනෙක්ගෙන් අහන්න තමන්ට කැමති ආහාරයක් ලබා ගන්න පුළුවන්ද කියලා, තමන්ට කොච්චර ඖෂධ බොන්න තියෙනවද කියලා, තමන් මාස 2-3 වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන කියලා, කොපමණ විදම් ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා. මොකද අපගේ දිව පිනවන්න තමයි සීනි භාවිතා කරන්නේ. සීනි ගැන මම මීට කලින් සීනි කියන්නේ විසක් කියලා මම කතා කරලා තියෙනවා. ඒක නිසා ඔයාට ලස්සන ඉන්න නම්, ඔයාට නිරෝගීවත් පෙනීමක් ලබා ගන්න නම්, ඔයාගේ ශාරීරික ක්‍රියාශීලී වෙන්න නම් හැම ඇතිම ශරීරයේ ඉතාමත් ප්‍රබෝධනත්මක සහ ඉතාමත් ප්‍රීතියෙන් ගත කරන්න ඕනේ නම් සීනි කියන රසකාරකය ඔයා තුරන් කරගන්න. සීනි වෙනුවට විකල්ප භාවිතා කරන්න පුළුවන්. ඔයාට රසය ඕන නම් ඒ ගැන මම කතා කරලා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් සීනි වෙනුවට සුදු සීනි හොඳ නැහැ, රතු සීනි හොඳයි කියලා විකල්පයක් භාවිතා කරනවා. මේ ගැනත් මම ප්‍රායෝගිකව කතා කරලා තියෙනවා. තව එකක් තමයි සීනි වෙනුවට මී පැණි භාවිතා කරනවා. ඉතින් මී පැණි කියන්නේ ස්වභාවිකවම තියෙනවා සීනි. මේක නිසා අපේ ශරීරයේ සීනි මට්ටම වැඩි වෙනවා. එහෙම නැත්නම් අපේ ශරීරයේ ග්ලූකෝස් එකේ ඉහළ යනවා. ඒක නිසා අපි දිව පිනවන්න කියලා අපේ ශරීරය ඉඩ කරන්න ඕනේ. අක්මාවේ තෙල් ඔයාට රැටි කරගන්න ඕන නම් ඔයා සීනි භාවිතය සීමා කරන්න. මොකද මේවා තැන්පත් වෙන්නේ අක්මා සෛල මිංජන ගානක් තිබුණත් අපි වැඩිපුර සීනි පරිභෝජනය කරොත් අපගේ අක්මාවේ තියෙන මේදේ අවුරුදු 30ක් 25ක් යනකොට ඔයගොල්ලන් ලොකු බඩක් වෙයි. එතකොට ඔයගොල්ලෝ වෛද්‍යවරයා කියයි ස්ටේජ් 1 ස්ටේජ් 2 එහෙම නැත්නම් ස්ටේජ් 2 නැත්නම් ඔයා මේ සමගම ඔයා අරක්කු වගේ දේවල් භාවිතා කරනවා නම් අවුරුදු 30 35 යනකොට ජීවිතයෙන් උනත් මන්දි ගීමේ ගෙවන්න පුළුවන්. ඒක නිසා මොකද ප්‍රායෝගිකව මම දන්නවා ගොඩාක් දෙනෙක් තරුණ දිවේදී Tamanට සීනි භාවිතා කිරීම වැඩි. එහෙම නැත්නම් මේ අරක්කු භාවිතා කිරීම වැඩි තුලට heart attack හැදලා මේ යනවා. මෙතන ප්‍රධාන හේතුව තමයි ඇඟේ සීනි එකවර වැඩි වෙලා Tamanට කොලෙස්ටරෝල් ප්‍රමාණයත් ඇඟේ වැඩි වෙනකොට අපිට අක්මාව විසින් අයව බිල දමන්න අපිට අක්මාවේ සෛල තුල මීඩිය තැන්පත් වෙලා නිසා හරියාකාරව වෙන්නේ නැහැ. ඔයා දන්නවා ඔයගොල්ලෝ ගෙදර පීයක් තියෙනවා. පීය කැපෙන්නේ නැත්නම් ඔයා පීය මොකක් හරි ගල් මුවත් තියලා හරි මොකක් හරි දාලා පීය හොඳට හදාගෙන පස්ස තමයි කැපෙන්නේ. එතකොට ඔයාගේ පීය කැපෙන්නේ නැහැ. එහෙම තමයි වැඩක් කරගන්න බෑ වගේ තමයි අක්මාවත් ඔයාගේ ශරීරයට සම්පූර්ණ සහයෝගය දෙන්නේ නැහැ. ඔයාගේ ශරීරය බැලන්ස් කරන්න. එතකොට අපේ ජීවිත නිකන් හානි වෙනවා. මේ අනවශ්‍ය අතුලේ තියෙන heart attack එහෙමගේ ඒවල හිරවීම තුල. ඒක නිසා සීනි කියන්නේ heart attack එන්න ප්‍රධානම මාර්ගයක්. ඒක නිසා සීනි භාවිතා සීමා කරන්න. මගේ channel එක පුරා මම කියන්නේ සීනි කියන රසකාරකයක් කියලා. ඒක සීනි ඔයා නතර කරොත් ඔයාගේ දැනට අක්මාව ස්ටේජ් 3 තිබ්බත් මාසයක් වගේ ඇතුළත දෙක දානවා, දෙක තිබ්බොත් එකට දාන්න පුළුවන්. මේ නිසා සීනි කියන එක අයින් කරගන්න. ඒක අනිත් කාරණාව තමයි අපි කන කාබෝහයිඩ්‍රේට්. හොඳින් මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් කියන්නේ සරල කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් කියලා දෙකක් තියෙනවා. මේ සරල කාබෝහයිඩ්‍රේට් කියලා අයිති වෙන්නේ ඔයාලට මම උදාහරණයක් කියන්න මේ පාම් පිටි වලින් හදන නිෂ්පාදන. මේවා සරල කාබෝහයිඩ්‍රේට්. මේවා ඉතා ඉක්මනින් අපේ ශරීරය තුළට ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරනවා. එතකොට මම ඔයාලට කිව්වොත් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් තියෙනවා පළතුරු දුර එහෙම නැත්නම් හොඳ කොළ පාට එළවලු දුර. මේවා අපේ ශරීරය ඉතා ඉක්මනින් වැඩ කරා කියන්නේ ග්ලූකෝස් පාට එකතු වෙන්නේ නැහැ. මෙතන ඇමරිකන්
ඇමරිකාවේ WH ඇසෙසින් ඉදිරිපත් කරලා තියෙන ග්ලයිම්ස් ඉන්ඩෙක්ස් සහ ග්ලයිම්ස් ලෝඩ් මෙතනදී වාද කරන ග්ලයිම්ස් ඉන්ඩෙක්ස් එක කතා කරන්නේ වේගයක් ගැන. නමුත් ග්ලයිම්ස් ලෝඩ් එක කතා කරන්නේ ප්‍රමාණයක් ගැන. එතකොට මේ දෙක අපි හරියට තේරුම් ගන්න ගියොත් මේ ගැන මම කතා කරලා තියෙනවා. මම ඒ ගැන විතර කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා අපි පිටි කියන්නේ අපි දෙයකින් කුඩු කරලා ලබා ගන්නවා නම් ග්ලයිම්ස් ඉන්ඩෙක්ස් එක ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. හැබැයි අපි එතනදී ග්ලයිම්ස් ලෝඩ් එක භාවිතා කරලා ප්‍රමාණය අඩු කිරීම තුළ අපගේ ශරීරයට යම්කිසි ප්‍රමාණයක් සහනයක් නැත්නම් ස්ලෝ ඩවුන් එකක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා පිටි වර්ග එක පාම් පිටි එතකොට ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙනවා සාමාන්‍ය සෑහළු හලක් ගන්න එක පස්සේ ඒගොල්ලෝ රතු දියප්පන් කනවා රතු පිට්ටු කනවා මේ සුදු දියප්පන් කනවා මේ බත් කන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ බත් වලින් කියන්නේ හාල් පිටි වලින් දියප්පන් හදාගෙන කනවා. ඇත්තට මේක කරන්නේ සීනිත් කාලා ඒකට තව පැණිත් දාලා මේකට තව රසයෙන්න තවත් මේ දේවල් එකතු කරන වැඩක්. ඒ කියන්නේ තනිකර කරන්නේ මුලාවක් වැරදි දෙයක්. මොකද කිසි විටක පිටි වලින් හදලා නිෂ්පාදනයක් හුමාලයෙන් හෝ තෙලෙන් හෝ අධික උෂ්ණත්වයෙන් තියෙන කෑම කාපු තුල ඉතා ඉක්මනින් සීනි වැඩි වෙනවා. එතකොට මම මෑතකදී වීඩියෝ එකක් දැක්කා. මම වෛද්‍යවරයෙක් කියලා තිබුණා දියවැඩියා රෝගීන්ට බත් වෙනුවට පාන් කන්න පුළුවන් කියලා. මොකද බත් වෙනුවට පාන්. මොකද තියරිය අපි ගත්තොත් තියරිය පාන් වල තියෙන කැලරි ප්‍රමාණය අඩුයි බත් ග්‍රෑම් 100ක් ගන්නවට වඩා. එතකොට කෙනෙක් පාන් වලින් ග්‍රෑම් 100ක් කෑවොත් ඇඟට එන කැලරි ප්‍රමාණය අඩුයි. ඒක පිළිගන්නවා. එතකොට අතට කෙනෙක් බත් ප්‍රමාණයක් කෑවොත් ඇත්තටම අපිට කැලරිද වැදගත් වෙන මෙතන සීනිද. මොකද පාන් කියන්නේ පාම් පිටි වලින් හදලා අධික උෂ්ණත්වයක් යටතේ හදන නිෂ්පාදනයක්. හැබැයි මතක තියාගන්න මේකට තව එකතු කරනවා ඊස්ට්. මේ ඊස්ට් කියන්නේ ඉන්සුලින් සංවේතාවයේ කියන්නේ ඉන්සුලින් අපගේ අඟට ආපු ගමන් ඉන්සුලින් ශනිකව නිකුත් කරන්න පුළුවන් රාහනයක් වගේ එකක්. ඒ කියන්නේ අපේ ශරීරයට ඉතා සංවේදීව දැනෙනවා ඊස්ට් වගේ දේවල් අපේ ශරීරයට ආවට පස්සේ. ඒකට මේවා ඊස්ට් අපි ඊස්ට් දෙයක් අපි කල් භාවිතා කරන්න එහෙම නැත්නම් වෙනත් කියන්නේ කාල් කියන්නේ මම එකට කියන්නේ අපිට කල් තබා ගැනීමට භාවිතා කිරීමේදී එතන යම් කිසි සාහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් අපි අධික උෂ්ණත්වයක් තුළ පාන් වගේ දේවල් හැදීම තුළ අපේ ශරීරයට ඉතා ඉක්මනින් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරනවා. එතනින් ග්ලයිම්ස් ඉන්ඩෙක්ස් එක ගන්න පාන් වල 90ක් ගන්නකොට බත් වල 60 ගණනක් ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් උපකල්පනය කරොත් ඔයාට කැලරි අඩුවෙන් ලැබෙන්නේ පාන් ග්‍රෑම් 100ක් කෑවොත් බත් කෑවොත් වැඩියෙන් කියලා කවදාක්වත් ඒ වගේ දේවල් පිළිගන්න එපා. මොකද ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ හරියාකාරව අපි කාබෝහයිඩ්‍රේට් කන ප්‍රමාණය පුළුවන් තරම් සීමා කරන්න ඕනේ. ඔය තවත් මාතයක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ශක්තිය ලබා ගන්න. මෙයා කෑව නැත්නම් අපිට පන්න නැති වෙනවා. අපිට ශක්තිය නැති වෙනවා. කියන්නේ අපිට මොලේ වර්ධනය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් උපකල්පනය කරන නැත්නම් දැන් කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ශරීරය ශක්තිය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේ අධිකව ලබා ගැනීම තුළ අපේ ශක්තිය හීන වෙලා අපි දියවැඩියා වැදෙනවා අක්මාව තෙල් හැදෙනවා. එතකොට ප්‍රධාන කාරණා දෙක මම කියන්න උත්සාහ කරන්නේ සීනි නැවතුවොත් කාබෝහයිඩ්‍රේට් සීමා කරොත් ඕගොල්ලන්ට අක්මාවේ තෙල් වලට කිසිම විදියට බය වෙන්න හේතුවක් නැහැ. මොකද අක්මාවේ තෙල් ෆැටි වල අද ප්‍රධාන එක තමයි කාබෝහයිඩ්‍රේට් අපි කන සීනි අපගේ සෛල තුල ලබා ගත්තට පස්සේ ඉතින් ඔක්කොම අපේ තැම්පත් වෙන්නේ අක්මාව තුලින්. අක්මාවට අපගේ තැම්පත් කරන්න පුළුවන් දවසට ලිමිට් එකක් සීමාවක් තියෙනවා. අනවශ්‍ය විදිහට තැම්පත් කරන්න ගියොත් අපගේ ශරීරය මහත් වෙලා අපගේ බඩ ඇවිල්ලා අපගේ විස්ලර් පැට් එකත් වැඩි වෙලා මූණ පා වැඩි වෙලා අපගේ අක්මාවේ තෙල් හට ගන්නවා. ඒක නිසා මේ කාරණා දෙක ඔලුවට ගන්න. එතකොට කරුවාල කෙනෙක් කිව්වොත් එimhe ඔයා මස් කනවා වැඩි, ඔයා බිත්තර කනවා වැඩි, ඔයා මේදේ කනවා වැඩි, ඔයා මේ වගේ පොල්චල කනවා වැඩි මේක නිසා තමයි අක්මාවේ තෙල් හැටගන්නේ කියලා. මොකද අපි දැනගන්න ඕනේ අපිට මේ ප්‍රෝටීන් සහ මේදේ අධික කෑම අපේ ශරීරයට විශාල වශයෙන් දාශ ලබා ගන්න බෑ. ඔයාට ඕනනම් කුකුලෙක් රෝස් කරගෙන කන්න පුළුවන්. මේ කුකුලෙක් රෝස් කිරීම කෑම තුල මෙතන තියෙන හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රෝටීන් වලින් අපේ ශරීරයට ඉතාල කාර්යවසක් කරන නිසා මේ ප්‍රෝටීන් සහ මේදේ අපේ ශරීරයේ ජීර්ණය කරන්නත් අපිට ශක්තිය ලබා ගන්න කැලරි නිසා විශාල වශයෙන් කැලරි 10ක් වෙනවා ප්‍රෝටීන් සහ මේදේ ආහාර ලබා ගැනීම තුල. සල්ල කාබෝහයිඩ්‍රේට් ලබා ගැනීම තුන අපේ ශරීරය කිසි වෙහසක් දරන්න ඕනේ නැහැ. තා ඉක්මනින් අපගේ ආහාර ජීර්ණයට පුළුවන් මේක ශනිකව බිඳහෙලලා අපගේ ශරීරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරන්න. හැබැයි ප්‍රෝටීන් සහ මේදය තුළ අපේ වැඩට ආවට පස්සේ ආර්ජීර්ණ වෙන්නේ
සංකීර්ණ කාර්යයක් වෙනවා. එතන ගොඩාක් වෙලා ගන්නවා. එතකොට අපිට බඩගිනියන එක සහ අපේ ශරීරයේ තියෙන කියන්නේ වැඩිපුර අපිට මහන්සි වෙනවා. එතකොට අපේ ඉන්සුලින් ලෙවල් එක ඇඟේ අඩු වෙලා එතකොට අපිට අක්මාවේ තියෙන කියන්නේ සීනි ශරීරෙම උදාහැරලා මේ වගේ ලොකු දෙයක් අපේ ශරීරය කරනවා. අපි වැඩිපුර ප්‍රෝටීන් සහ මේදය ලබා ගන්න අවස්ථාවල. එතකොට ප්‍රෝටීන් සහ මේදය ලබා ගැනීම තුලින් අපේ ශරීරයේ කැලරි ජනනය කරන්න පුළුවන්. අපි ධර්මතය යන මේදය ග්‍රෑම් 1කින් කැලරි 9ක් ජනනය කරන්න පුළුවන්. ඒක නිසා අපේ ශරීරයට කැලරි උණතාවයක් එයි කාබෝහයිඩ්‍රේට් අපි පන්න නැති වෙයි කියලා ඒ මත විශ්වාස කරන්න එපා. පුළුවන් තරම් ප්‍රෝටීන් සහ මේදි අපි ගොත් අක්මාවේ තෙල් එහෙම නැත්නම් අපි විෂ නසන කරන කියන වචනේ මෙතන දාගන්න පුළුවන්. මොකද අපි අක්මාවේ මේදේ අයින් කරන්න අපි මේදා සහ ප්‍රෝටීන් ආහාර වැඩිපුර ගන්නවා. ඒක නිසා මෙතනදී ඕගොල්ලන්ට තැම්පත් වෙනවා වඩා ඔයගොල්ලෝ අක්මාවේ තැම්පත් වෙලා තියෙනේවා ශරීරයට මුදාහැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. කැලරි වශයෙන් අපේ ශරීරය ශක්තිය ලබා ගන්න. ඒක නිසා අපිට මෙහෙන් විශාල වශයෙන් මේදේ සහ ප්‍රෝටීන් එනකොට අපගේ අක්මාවෙන් වැයෙන ප්‍රමාණය කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අර මේද ආහාර ලබාගෙන මේද ආහාර අපගේ අක්මාවෙන් අපගේ පුළුවන් ටික ටික අපගේ මේදේ දහනය කරගන්න. එතකොට මේකට හොඳට මතක තියාගන්න මේකට ඔයා උපරිම තල්ලුවක් උපරිම කැපීමක් කරනවා නම් ඔයා දවසට වේල් දෙකක් වගේ මෙයාගේ ආහාර ලැබ ලබා ගන්නවා. එහෙනම් ඔයා උදේ ආහාර වේල අයින් කරනවා නම් ස්කිප් කරනවා නම් උදේ ආහාර වේල ඒ කියන්නේ ඔයා රාත්‍රී ආහාර 4 ගන්නවා නම් උදේ ආහාර වේල අඩුම ගානේ පැය 4ක්වත් යනකම්වත් ඔයා කිසිම කෑම වේලක් ලබා ගන්නේ නැත්නම් ඔයාට වතුර පානය කරන්න සීනි නැතුව කෝපි එකක් බොන්න සීනි නැතුව ග්‍රීන් ටී එකක් බොන්න මෙයාගේ දේවල් භාවිතා කිරීම තුල ඔයාට පුළුවන් අර කන මේදය සහ ප්‍රෝටීන් සමග උදේ ආහාර වේල පරක් කරලා එහෙම නැත්නම් ස්කිප් කරලා කියන්නේ අරගන්නේ නැතුව තමන්ගේ මිහිර දාණය සහ තමන්ගේ ඇඟ බර පාලනය කරන්න අක්මාවේ තියෙන තෙල් දිය කරන්න ඉතා පහසුවෙන් පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට මේදේත් කරන්න පුළුවන් දවසට පැයක් සාමාන්‍ය ඇවිදින්න පුළුවන් නම් එකම ස්පීඩ් එකෙන් දුවන්න නෙමෙයි ඇවිදින්න පුළුවන් නම් ඔයාට ඉතා පහසුවෙන් පැටලෙන අවස්ථාව 3 වුණොත් ඔයාලා මාස එකමාරක් යනකොට ආයෙ එකටම ගේන්න පුළුවන්. මාස 3ක් වගේ කරනකොට සාමාන්‍යයෙන් ඔයාගේ අක්මාවේ තෙල් එහෙම නැත්නම් පැටලෙන අවස්ථාවට සම්පූර්ණ නැති කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඔයාලට තවත් ප්‍රතිඵල ලබා ගන්න ඕන නම් හිම්බෝවිටියක් කැඳ බොන්න පුළුවන්. මොකද අපිට සිංහල ක්‍රම තුල ඉතාමත් වැදගත්ම දෙයක් තමයි හිම්බෝවිටියක් කැඳ බොන්න පුළුවන්. හැබැයි මේවල අපගේ ශරීරයෙන් 100%ක්ම මෙහෙදිය දානය කරන කියන උපකල්පන වලට තාමත් දීලා නැහැ සහතික. මොකද ඒකෙන් අඩු කරගන්න පුළුවන් අපේ ALT සහ ALC කියන අගේ ප්‍රමාණය අඩු මට්ටමක ගන්න. හැබැයි මේක බඩ අඩු වෙන්නේ නැහැ. ඒක නිසා අපි අර අපේ ප්‍රතිඵල වල රිසල්ට් එකක් අඩු කරනවට වඩා අපිට ඒ රිසල්ට් එක පේන්න තියෙනවා නම් අපේ ඇඟට දැනෙනවා නම් තමයි ඒක වැදගත් වෙන්නේ. ඒක නිසා අපිට දැනෙන්න නම් අපි කාබෝහයිඩ්‍රේට් සීනි අඩු කරලා ප්‍රෝටීන් සහ මේදය වැඩි කරලා උදේ කෑම වේල ගන්න නැතුව ඉඳලා දවස් වේල දෙකකට ගිහිල්ලා දවසට පැයක් හැවදිනවා නම් ඕගොල්ලන්ට ප්‍රායෝගිකව ඔයාගේ ශරීරයට දැනෙන වෙනස ඕගොල්ලෝ බාහිර පුද්ගලයෝ ඔයාව දකින්න වෙනස නිසා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇත්තටම මම දැන් ඉන්නේ හොඳ සෞඛ්‍ය අක්මාවේ තෙල් නේ මගේ දීවැඩියා සාමාන්‍ය වෙලා මම දැන් දීවැඩිය බෙහෙත් දවස් වෙන්නෙත් නෑ හැබැයි අපි වෙනත් ඖෂධයක් මත යැපෙන්න ගියොත් ඉතින් අපි දන්නකො හුම්බෝට් කියන්නේ කැඳ අපි බොනවා කියලා දෛනික ඖෂධයක් වශයෙන් එතකොට අපේ ශරීරයට මේක නිකන් අපි සහනයක් දැනේ හැබැයි අපිට මේක ඇඟෙන් ප්‍රතිඵල එයිද කියලා කියන්න අමාරුයි අපේ බරේ ආකාරයව තියෙනවා එතකොට අපි මේ වගේ දේවල් කරලා කියන්නේ අපිට දැනෙන්නේ නැති නිසා මේ පොල්ලක් ආවා දැනෙන්නේ නැති නිසා තමයි අපිට මේවා අපිට කියන්නේ මේ වලින් 100%ක් ප්‍රතිඵල ලබා ගන්න බැහැයි කියලා උපකල්පනය කරන්න පුළුවන් හැබැයි මං කියමු කාරණාව සීනි කාබෝහයිඩ්‍රේට් එතකොට වැඩිපුර ප්‍රෝටීන් සහ මේදය කෑම තුල එතකොට දවසට පැයක් ඇවිදීම තුල උදේ කෑම වේල පරක් වෙයි නැත්නම් අපි කෑම වේල දෙකක් තුල පැය 14ක නිරාහාරව ඉන්නවා නම් නිරාහාරව ඉන්න තුල ගින්ති එකක් කොබි නැතු කෝපියක් වගේ බොන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අක්මාවේ තෙල් සාධාරණ නැති කරන්න පුළුවන් මොකද අක්මාවේ තෙල් ස්ටේට් 3 ඉඳලා සාමාන්‍ය තත්ත්වයට එනකම් මම මාස 3ක් යනකොට මේ කියපු දේවල් මම කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් මගේ පරණ වීඩියෝ බලන්න. මම ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් ඇඩ් කරන්නම්. තමන් අධික බර ප්‍රමාණයක් ඉන්නවා නම් තමන්ට අනිවාර්යෙන් කියන්නේ දීවැඩිය එහෙම නැත්නම් අක්මාවේ තෙල් හට ගැනීම ප්‍රවණතාවය වැඩි. ඒ වීඩියෝ එක බලලා පස්සේ දැන් මගේ වීඩියෝ එක බලනකොට ඔයාලට තේරෙයි ප්‍රායෝගික ක්‍රම අපි අත්දැක බැලුවොත් අපිට පුළුවන් ඖෂධ වලින් තොරව සාමාන්‍ය විදිහට දිය රටා හුරු කරගන්න. ඒ නිසා හරි දේ හරියට කරන්න. නම් මේ වීඩියෝ එකත් ගොඩාක් දිග්ගැසුණා.
නමුත් පුළුවන් තරම් ඉක්මනට තව වීඩියෝයක් කරනතුරු ඔබ සැමට අයිබෝවන්. ජය වේවා.